කොරියානු හෝඩියේ දෙවෙනි ප්‍රධානම කොටස තමයි ව්‍යංජන. ව්‍යංජනත් ස්වර වගේම මූලික ව්‍යංජන සහ සංයුක්ත ව්‍යංජන විදිහට කොටස් දෙකකට බෙදෙනවා. මූලික ව්‍යංජන ගණනින් 14ක්. අපි පළවෙනියටම මූලික ව්‍යංජන 14 උච්චාරණය කරලා බලමු. ක න ත ල ම प स च छ ख थ फ ह මේ මූලික ව්‍යංජන 14 අතරින් 10 11 12 13 මෙන්න මේ ව්‍යංජන 4 මහ ප්‍රාණ විදිහටයි උච්චාරණය වෙන්න ඕනේ. එතකොට ඔබ දන්නවා ව්‍යංජන 4ක් විතරක් මහ ප්‍රාණ විදිහට උච්චාරණය වෙනකොට ඉතිරි ව්‍යංජන සියල්ල අල්ප ප්‍රාණ විදිහට උච්චාරණය කළ යුතු බව. ඒ වගේම තමයි මූලික ව්‍යංජන 14 ව්‍යංජන 5ක් තියෙනවා උච්චාරණ දෙක බැගින් තියෙන. ඒ තමයි ක ග ත ද ල ර ප බ සහ ච ජ. දැන් මෙහෙම උච්චාරණ දෙකක් එනකොට ඔබට පැහැදිලිව හොයාගන්න ගැටලුවක් එනවා මොන උච්චාරණයද අපි අදාළ ව්‍යංජනයේදී ගත යුත්තේ කියලා. ඒ මොකද එක ව්‍යංජනයට උච්චාරණ දෙකක් තියෙන නිසා. ඒක සරල ක්‍රමයකට අපිට තේරුම් ගන්න පුළුවන්. හොඳම ක්‍රමය තමයි කිසියම් වචනයක මෙහෙම උච්චාරණ දෙකක් සහිත ව්‍යංජනයක් පළවෙනි අකුර විදිහට යෙදුනොත් ඔබ එහි පළවෙනි උච්චාරණය ගත යුතුයි. නමුත් කිසියම් වචනයක උච්චාරණ දෙකක් සහිත ව්‍යංජනයක් පළමු නොවන ඕනෑම තැනක යෙදුනොත් ඔබ ගත යුත්තේ දෙවැනි උච්චාරණය. ඒක තමයි මේ උච්චාරණ ද්විත්වය මතක තබා ගැනීමට ඔබට තියෙන සරලම පහසුම ක්‍රමය. ඒ වගේම මේ හැම ව්‍යංජනයකටම වෙන්වෙච්ච නමක් තියෙනවා. ඇත්තටම භාෂාව ඉගෙන ගනිද්දී ව්‍යංජනයකට වෙන්වෙච්ච නම මතක තබා ගැනීම එතරම් වැදගත් නැහැ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. නමුත් උච්චාරණය වගේම නම මතක තබා ගැනීමත් ඔබට කොතැනක හෝ තැනකදී ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. අපි උච්චාරණය කරන උච්චාරණය කෙනෙකුට අපැහැදිලි නම් අපිට පුළුවන් ඒ ව්‍යංජනයේ නම කියන්න. එතකොට නිවැරදිව අසන්නාට පුළුවන් හරියටම අපි ප්‍රකාශ කරපු නැත්නම් අපි උච්චාරණය කරපු ව්‍යංජනය මොකක්ද කියලා හොයා ගන්න. ඉතින් ඒ නිසා අපි නම මේ පිළිවෙලටම උච්චාරණය කරලා බලමු. කියොක්, නියන්, තිගත්, රියල්, මියම්, පියප්, ශියොත්, ඉයන්, චියත්, චියත්, කියක්, තියත්, පියප්, හියත්. ඔබ දන්නවා මූලික ස්වර ලියනකොට ඔබට නිර්දේශ කරලා තිබුණා ඉහළ සිට පහළටත් වම සිට දකුණටත් පෑන නැත්නම් පැන්සල හසුරවන්න කියලා. හේතුව තමයි එහි තිබ්බ සරල රේඛීය බව.
නමුත් ඔබට පේනවා මූලික ව්‍යංජන එහෙම නැත්නම් ඊළඟට ඔබ ඉගෙන ගන්න සංයුක්ත ව්‍යංජන පවා අර සරල රේඛීය බවින් මිදුණු හැඩතල තමයි තියෙන්නේ. ඒ නිසා මූලික ව්‍යංජන 14 හැම වෙලේම එකිනෙකට වෙනස් ක්‍රමයකට තමයි ලියවෙන්නේ. මෙතන නිහාට ඔබේ අවධානය ඉතා හොඳින් තබාගෙන හැම ව්‍යංජනයේම ලිවිය යුතු නිවැරදි දිශාව අධ්‍යයනය කරන්න. ක න ත ල ම ප ස ච ଛ ખ થ ફ હ